හැමෝම ඊන දකිනවා. හැබැයි හැමෝටම ලෝකය වෙනස් කරන්න බෑ. ලෝකය වෙනස් කරන්නේ තමන්ගේ හීන වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න ලෑස්ති වුණු දැවැන්තයෝ විතරයි. අද අපි කතා කරන්නේ සාමාන්‍ය මිනිසුන් අතරින් නැගී සිටි ඒ දැවැන්තයන්ගේ සැබෑ රහස මොකක්ද කියලා. අංක 1. දැවැන්තයන් පොදුරාමුවෙන් පිටත සිතයි. සාමාන්‍ය මිනිසුන් තමන්ට කරන්න පුළුවන් දේ ගැන විතරක් හිතනකොට දැවැන්තයන් හිතන්නේ කාටවත් කරන්න බැරි වුණු හැබැයි කරන්න ඕන දේ ගැනයි. ඔවුන් තමන්ගේ සීමාවන් තීරණය කරන්නේ සමාජය කියන විදියට නෙවෙයි. අංක 2. අපෝසත් වීම ඔවුන්ට පාඩමකි. සාමාන්‍ය කෙනෙක් එකපාරක් පැරදුනා උත්සාහය අතාරිනවා. ඒ දැවැන්තයන්ගේ රහස තමයි ඔවුන් වැටෙන හැම වතාවකම නැගීටින්නේ පෙරට වඩා ශක්තිමත්වයි. ඔවුන් පරාජය දකින්නේ අවාසනාව විදියට නෙමෙයි. ජයග්‍රහණයට යන පාරේ තියෙන එක පියවරක් විදියටයි. අංක 3. අසීමිත කැපවීම සහ විනය. මොටිවේෂන් එකක් කියන්නේ తాවකාලික දෙයක් බව ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන් වැඩ කරන්නේ මොටිවේෂන් එකක් විදියට නෙවෙයි. දැඩි ස්වයං විනයක් ඇතිව කම්මැලිකම පසුබට වීම මැද වුණත් ඔවුන් තමන්ගේ ඉලක්කය වෙනුවෙන් දිනපතා වැඩ කරනවා. අංක 4. නොසැලෙන විශ්වාසය. ලෝකෙම උඹට ඕක කරන්න බෑ කියද්දී තමන්ට හදවතේ එකව මට පුළුවන් කියන දැඩි ආත්ම විශ්වාසය ඔවුන් සතුයි. දැවැන්තෙක් වෙන්නේ සල්ලි තිබුණ පළියට නෙමෙයි. තමන්ගේ සීනිය ගැන තමන්ට තියෙන විශ්වාසය නිසයි. අංක 5. ඔවුන් ක්‍රියාවෙන් පෙන්වයි. හුඟක් අය හීන දකිමින් විතරක් ඉන්නකොට දැවැන්තයන් කරන්නේ ඒ හීන සැබෑ කරගන්න ක්ෂණික ක්‍රියාත්මක වීම. ඔවුන් සැලසුම් සකස් කරලා අදම වැඩේ පටන් ගන්නවා. ඉතින් තියෙන ඔයාගේ අතේ. සාමාන්‍ය මිනිහෙක් විදියට හැමදාම එකම තැන ඉඳන් හීන විතරක් දැකලා මියදිලා යනවද? නැත්නම් ඒ හීන පස්සේ දුවලා කැපකිරීම කරලා ලෝකෙම දන්න දැවැන්තෙක් වෙනවද? ලෝකය උඹට බෑ කියයි. ඒත් උඹේ හිතට කියපන්. මට පුළුවන් කියලා. අදම නැගිටපන්. අද වැඩේ පටන් ගනිමු. මොකද උඹ ඇතුළේ ඉන්නවා ලෝකය වෙනස් කරන්න පුළුවන් දැවැන්තෙක්. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ෂෙයා කරලා දිගටම එකතු වෙන්න. ජය වේවා!